මගේ ජීවිතයේ ආදරණීය දවසකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම මේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්න යන්නේ පහුගිය සිකුරාදා දවසක මගේ දවස ගෙවන විදිහයි. ඉතින් දැන් වෙලාව 4:40ට විතර ඇති. මම පොඩ්ඩක් මූණ හිම හොදගෙන ලෑස්ති වෙන්න උදේට උයන්න. ඉතින් මේ වීඩියෝ එක බලද්දි සමහර අයට මාව මතක් වෙන්න පුළුවන්. මොකද මම මීට කාලෙකට ඉස්සර මේ YouTube channel එකේ හිටපු කෙනෙක්. මගේ channel එකේ තිබු සමහර අඩුපාඩු නිසා අතරම channel එක පොඩ්ඩක් down වුණා. මොකද මම බබා හම්බුනාට පස්සේ ලොකුට videos කරෙත් නැහැ. මගේ නොදැනුවත්කම නිසා වෙච්ච යම් අඩුපාඩු හින්දා channel එක down වුණා. මොකද copyright ප්‍රශ්න හිම නිසා. ඉතින් මම මේ අවුරුද්දේ ඒ වැරදි අඩුපාඩු ඔක්කොම හදාගෙන ආයෙ පාරක් හිමීට නැගිටින්න හදන්නේ මේ channel එකත් එක්ක. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා කලින් හිටියා වගේම ආයමත් මගෙත් එක්ක එකතු වෙන්න කියලා. මොකද මේ channel එකේ විශේෂය මේ පාර මම විතරක් නෙමෙයි. මගේ දෝනි මයි දෙන්නම එකතු වෙලා තමයි මම මේ channel එක ආයමත් අලුතෙන් පටන් ගත්තේ. ඉතින් මම නැගිට්ටට පස්සේ මූණ පොඩ්ඩක් එහෙම හොදගෙන පුරුදු විදිහටම වතුර එකක් බීලා හාල් ටික රයිස් කුකර් එකේ ගහගෙන මගේ වැඩ ටික පටන් ගන්නවා යන්නේ. මම හැමදාමත් කලින් දවසට ඕන කරන දේවල් ඊට කලින් දවසේ ලෑස්ති කරලා තියෙන නිසා ඉතින් මම දැන් මේ පොල් ටිකට වුණු වතුර ටිකක් දාගන්නවා කෝල් වැඩි නිසා. ඉතින් මෙන්න මේ වගේ බොක්ස් එක තමයි මට සතියේටම ඕන කරන රතු ලුණු, සුදු ලුණු, රාම්පේ, කරපිංච, අවමිරිස්, තක්කාලි වගේ දේවල් මම දාගෙන තියාගන්නේ. ඉතින් අද සිකුරාදා නිසා මේ බාස්කට් එකේ තියෙන්නේ අදට අවශ්‍ය කරන දේවල් විතරයි. ඒ වගේම තමයි මම එළවලුත් කලින් දවසේ කපලා තියාගන්නානේ. හැබැයි ඉතින් මේ වගේ ප්ලාස්ටික් බොක්ස් වල දාලා තියන්න නම් හොඳ නැහැ තමයි. නමුත් මං ගාව තිබ්බ බොක්ස් ටික ඉවර වෙලා. මොකද ගෙදර තිබ්බ එක දේවල් වලදී එක කාට එක දේවල් දාලා දීලා දැන් ඒ ඔක්කොම බොක්ස් ටික මග ඇරලා තියෙනවා මගේ අතින්. මට අලුතෙන් ටිකක් ආයෙතාම හදාගන්න බැරි වුණා. ඉතින් ওই විදිහට මම මුලින්ම බණ්ඩක්ක ටික තමයි තෙල් දාගන්න යන්නේ. බණ්ඩක්කයකට අද මම කුණිසු දානවා. මොකද හස්බන්ඩ් කුණිසු දාලා කන්න ආස නිසා රට ලුණු ගෙඩියකට කුණිසු ටික දාලා තෙල් දාගෙන ඊට පස්සේ මම ඒකට බණ්ඩක්ක ටික මේ විදිහට එකතු කරගන්නවා. වැඩි රසයක් එන සෝයා සෝස් චුට්ටකුත් දාගන්න. මොකද මම ඒ ක්‍රමයට කන්න හරිම ආසයි. සෝයා සෝස් දැම්මම මට ඒක අමුතු රසක් එනවා. ඉතින් ඊට පස්සේ මම ලොකුවට වීඩියෝ කරේ නෑ. මොකද මට චුට්ටක් පරක් වෙලා තිබ්බේ. ඊළඟට බෝන්චි අලයි එකට දාලා එක මිටි කීරෙන් තියාගෙන හින්දලා තමයි මම ගත්තේ. ඊට පස්සේ මම පරිප්පු ටිකකුත් හදාගත්තා. පරිප්පු ටික පිරිසට තියලා ඊට පස්සේ මම ඒක මිටි කීරෙන්ම හින්දලා ගත්තා. මදි පාඩුවට මම සොසේජස් ටිකක් බෙදගත්තා. මේක නම් හස්බන්ඩ් ගෙනියන කෑම එකට විතරයි මම බෙදගත්තේ. මොකද එයා ඔෆිස් යන නිසා. දැන් වෙලාව 5:25ට විතර ඇති. ඉතින් මේ වෙනකොට මම උයලා ඔක්කොම ඉවර කරලා මම පාවිච්චි කරපු භාජන හැමත් ඔක්කොම හොදලා ඉවර කරගෙන තියන්නේ. මම දැන් කුස්සිය අස් කරගෙන ගේ අතු ගා ගන්න තමයි යන්නේ. ඉතින් අපේ දෝනිට මේ දවස්වල පොඩි හැම්බෙලසාවක් හැදෙන්න වගේ තියෙනවා. ඒ නිසා මම යා නැගිට්ටාම යා වොෂ් දාන වතුරේකුත් රත් වෙන දල්ලිපේ තියලම අස් කරන වැඩ ටික පටන් ගත්තා. මේ 2026 කියන්නේ මගේ ජීවිතේ විශේෂම අවුරුද්දක්. මොකද දන්නවද මගේ ජීවිතේ මට මිස් වුණු දේවල් ගොඩාක් තියෙනවා. සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් හරි ආසයිනේ තමන්ගේම විදිහකට තමන්ගේම ගෙදර එක හරි ලස්සනට ජීවත් වෙන්න. නමුත් මගේ ජීවිතේ මට ඒ දේ ගොඩාක් මිස් වුණා. මොකද කියනවා නම් මම හිටියේ හස්බන්ඩ්ගේ මහ ගෙදර. මං කාලයක් තිස්සේ ජොබ් එකක් කරා. ඒකයි තව විවිධ හේතුන් නිසා මට ඒ දේවල් ගොඩාක් මිස් වුණා. ඉතින් මං දවසක් හොය හිටියේ මං ආස විදිහට ආස ක්‍රමයක් හදාගෙන ජීවත් වෙන්න. ඉතින් මං හිතාගත්තා මේ ආරද්දේ කොහොම හරි මං ආස දේවල් ලබා ගන්නවා කියලා. මොකද කියනවා නම් කාලේ කෙනෙක් හරි ඉක්මනටම යනවා. තරුණ කාලේ කෙනෙක් තියෙන පොඩි කාලේනේ. ඉතින් අපි තරුණ කාලේ විඳිය යුතු දේවල් අපිට ලැබුණ නැත්තම් අපි වයසට ගියාම ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට අපිට දුකක් විතරයි දැනෙන්නේ. මොකද අපි මෙච්චර කාලයක් අපි ආස විදිහට ජීවත් වෙලා නැහනේ කියලා. ඉතින් මං හිතනවා අපි පුළුවන් හැම වෙලෙම අපි ආස විදිහට සතුටෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනි කියලා. ඔන්න ඉතින් මම දැන් ගේ අතු ගන්නත් පටන් අරන් තියෙන්නේ. හැබැයි ඉතින් මම මේ වෙලාවේ ගෙදරින් කොටසක් තමයි අතු ගන්නෙ. සාලේ කාමර දෙකකෝ යර අනිත් ටික තමයි අතු ගන්නෙ. මොකද සද්ද කරන්න ගිහින් දෝනිය හැරුණොත් එහෙනම් මට එතනින් එහාට කිසිම වැඩක් කරගන්න වෙන්නේ නැහැ. එයා ඉතින් මගේ ඇඟේ මෙලිලා ඉන්න හදලා. ඒ නිසා මම සද්ද නොකර මට පුළුවන් ටික විතරක් අතු ගා ගන්නවා. ඉතුරු ටික මම දෝනි නැගිට්ටාම තමයි අතු ගාන්නේ. ඉතින් මේ විදිහට මම ගේ අතු කාලේ ඉවර කළා. දැන් මිදුළු අතු ගා ගන්න තමයි හදන්නේ.
ඉතින් අපේ ගෙදර නම් සාමාන්‍ය පුරුද්දක් විදිහට මිදුල අතු ගන්න වැඩේ කරන්නේ හස්බන්ඩ්ගේ අම්මා. ඒත් මම දැන් ජොබ් එකෙන් අයින් වෙලා ඉන්න නිසා මම දැන් ටිකෙන් ටික ඒ දේවල් වලට හොරු වෙන ගමන් ඉන්නේ. මොකද මමත් හරිම ආසයි ඒ දේවල් තනියම කරගෙන අර ජීවත් වෙන ඉස්සරහට ජීවත් වෙන ලස්සනට පුරුදු වෙන්න. ඒ නිසා මම ඒ දේවල් හොරු වෙන ගමන් ඉන්නේ දැන්. ඉතින් මම ওই විදිහට මිදුල අතු ගන්න වැඩේත් ඉක්මනට කරගෙන ඊට පස්සේ ආවේ හස්බන්ඩ්ගේ කෑම එක ලෑස්ති කරන්න. ඊට පස්සේ මම කෑම එක බැඳලා මෙසුරින් තියාගත්ත යාගේ බෑග් එකට දාන්න. ඊට පස්සේ බෑග් එකට දාලා ඉවරලා මම මේ දැන් හදන්නේ මගේ කිරි එක පොන්න. මම කිරි එක පොන්න වැඩේ අන්තිමට තමයි කරන්නේ. මොකද මට ඒක හරියම නිදහසින් විඳින ගමන් බොන්න ඕනි. නැත්තම් මට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් මගේ වැඩ ඔක්කොම වෙලා තමයි මම කිරි එක බොන්නේ. ඊට පස්සේ කිරි එකත් බීලා මම දෝනිය ගිහින් චුට්ටක් බැලුවා. එයා තාමත් හොඳටම නිදි. ඒ නිසා මම දැන් ගිහින් ඉක්මනට වොෂ් එකක් දාගන්න හදන්නේ. මොකද එයා නැගිටිනකොට වොෂ් එකක් දාගෙන හිටියහම මට ඉතුරු වැඩ ටික කරගන්න හරියම ලේසියි. ඉතින් මම දැන් වොෂ් එකක් දාන් ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඉතින් මේ වෙනකොට දඟමල්ල හැල්ලා ඉන්නේ. ඉතින් මම නැගිට්ටාම එයාව චුට්ටක් අතේ තියන් ඉඳලා එයාට කිරි එකක් හදලා දීලා ඊට පස්සේ තවත් රවුමක් දෙකක් එකන් ගිහින් මම එයාව හස්බන්ඩ්ගේ අම්මට දුන්නා. මොකද මගේ කොටසයිනේ අතු ගෑවේ. ඉතුරු කොටසත් අතු ගාලා දාන්න ඕන නිසා. ඉතින් මම ටක් ගාලා ඉක්මනට ගේ අතු ගාගෙන මට රෙදි ටිකකුත් තිබ්බා වනා ගන්න. මම ඒ ටිකත් වනා ගත්තා. තෝනි සමහර දවස් තියෙන උදේට හදන දෙන කිරි එක බොන්න හරීම හොරයි. ඒත් අද නම් එයා කිරි එක බිව්වා. ඒ නිසා ලේසි. ඉතින් කිරි එක බිව්වේ නැති තාට එයාට කොහොම හරි අපි බත් කවා ගන්න තමයි උදේට උත්සාහ කරන්නේ නම්. ඉතින් මම දැන් රෙදි ටිකත් වනලා ඉවරලා වෙලා දැන් දෝනිව වොෂ් දාන්න යන්න තමයි තියෙන්නේ. ඉතින් මට තියෙන අමාරුම වැඩක් තමයි වොෂ් එක දාගෙන ආවට පස්සේ දෝනිගේ එයාට ඇඳුමක් අඳින එක. හරි අමාරු ඇඳුමක් අඳවන්න ඇඳ වටේ යනවා කතා කී ඉන්නවා. ඉතින් හයකට මට සෑහෙන වෙලාවක් යනවා එයාට ඇඳුමක් අඳ ගන්න. ඉතින් ওই විදිහට මම එයාට ඇඳුමකුත් දාලා කොණ්ඩෙත් පීරලා දැන් ඉතින් එයාට මොනාරි කන්න දෙන්න තමයි යන්නේ. ඔය පේනවනේ ඉතින් එයාගේ කැටයන් ටික දෝනියට තියෙනවා Facebook page එකක්. ඒක නම් මේ වෙනකොට සෑහෙන පිරිසක් අපිත් එක්ක ඉන්නවා. මේ වෙනකොට 30000ක වගේ පිරිසක් ඉන්නවා. ඒ නිසා එයාට පොඩක් වීඩියෝස් වලට එහෙම ඉඳලා ටිකක් පුරුදුයි. ඉතින් ඔයාලටත් දෝනිගේ දඟවට බලනවා නම් Inu and Moms Diaries කියන Facebook page එක පැත්තේ ගියොත් එයාගේ දඟවට කෝටියක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ දෝනිට උදේට කන්න පැන්කේක් හදන ගමන් ඉන්නේ. අද මම එයාට හදන්නේ ඕට්ස් පැන්කේක්. සමහර දවසට බනල් පැන්කේක් වගේ හදලා දෙනවා. මොකද එයා පැන්කේක් කන්න ගොඩක් ආසයි. අද උදේට එයා කිරි එක බිව්ව නිසා මම අද බත් දෙන්න මුලින්ම උත්සාහ කරේ නෑ. එයාට මුලින්ම මේ වගේ දෙයක් හදලා දෙන්නේ. ඉතින් මම මේක හදලා දුන්නාට පස්සේ බබා අම්මම්මත් එක්ක තමයි කෑවේ. බබා අම්මම්මා කියන්නේ හස්බන්ඩ්ගේ අම්මට. සාමාන්‍යයෙන් හස්බන්ඩ්ගේ අම්මට තාත්තා අම්මා කියලානේ බබාලා කියන්නේ. ඒත් අපේ බබා නම් හොරු වෙලා ඉන්නේ අම්මම්මා කියන්න. ඉතින් එයා ඒ පෑන්කේක් ටිකත් අරගෙන ගිහින් අම්මම්මා ළඟට ගිහින් තමයි කෑවේ. තව දෙකකුත් මගෙන් ඉල්ලගෙන ගියා එයාගේ යාළුවන්ට දෙන්න. මොකද මේ ගෙවල් ළඟ ඉන්න එයාගේ යාළුවෝ ගොඩක්. ඉතින් එයාලටත් දෙන්න එයා දෙකක් ඒකෙන් අරගෙන ගියා. දැන් නම් හොඳටම දවල් වෙලා තියෙන්නේ. මේ වෙනකොට දෝනිගේ කැම වෙලාවත් ඇවිත් තියෙන්නේ. ඉතින් එයාට මම අද ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවා. සාමාන්‍යයෙන් නම් එයා අපි කන දේවල්ම තමයි කන්නේ. ඒත් අද මම චුට්ටක් විශේෂ කරලා එයාට ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දුන්නා. ඒ වගේම තමයි එයාට අද ලන්ච් බොක්ස් එකේ කන්න ඕන උනා. මොකද දන්නවද මම ඔයාලට කිව්වේ එයාට යාළුවෝ ගොඩක් ඉන්න කියලා ගෙවල් ළඟ. මේ හැමෝම දැන් මොන්ටිසෝරි යන පටන් අරන් තියෙන්නේ. ඉතින් එයාලගේ බෑග් එකේ බොක්ස් එක තියෙනවා දැකලා අපේ දෝනියටත් ඒ විදිහට කන්න ඕන උනා. ඉතින් මටත් ඕනේ එයාට කොහොම හරි කවා ගන්න නිසා මම එයාට ඒකට දාලා දුන්න කන්න. ඇත්තට මෙයා හොඳට කෑවා කෑම ටික. ওই විදිහට තවල් වරුව කියවලා දැන් හොඳටම හවස් වෙලා තියෙන්නේ. මේ වෙනකොට වෙලාව 6ට විතර ඇති.
ඉතින් සිකුරාදා කියන්නේ මම සාමාන්‍යයෙන් මහගෙදර යන දවසක්. ඉතින් අදත් ඒ විදිහටම මම යන ගමන් එන්නේ. මුලින්ම දෝනිගේ චූටි මාමාව ක්ලාස් එකෙන් ගන්න යන්න තියෙනවා. ඊට පස්සේ ආ ක්ලාස් එකෙන් අරන් බඩු ටිකකුත් ගන්න යන්න තියෙනවා කිව්වා. ඒ ටිකත් අරන් අපි ගෙදර යන්න හදන්නේ. ඉතින් අපි දැන් සුපර් මාකට් එකට ඇවිල්ලා ඉන්නේ. සුපර් මාකට් එකට ආවහම අපි දෝනිව බේරන්න හරිය අමාරුයි. හැමතැනම දුවන යාස දේවල් ගන්නවා. ඉතින් එයා අනවශ්‍ය දේවල් ගන්න නැහැ. හැබැයි එයා කන්න කැමති දේවල්, එයා පුරුද්දක් විදිහට කන දේවල්, එතකොට එයාගේ ෂැම්පු සබන් වගේ දේවල් විතරමයි ගන්නෙ. එයා අනවශ්‍ය කිසිම දෙයක් නම් ගන්නෙ නැහැ. හැබැයි ඉතින් බේරන්න අමාරුයි ඒ ටික ගන්නත්. මොනවද උනේ? දෝනි ආසම මෆින් එක හම්බෙලානේ යාට. ඉතින් ඒක අතේම තියාගෙන හිටියා ගෙදර යනකම්ම. මොකද එයා ඒ තරමට ඒක ආසයි. ඒ නිසා අතාරින්නේ නැහැ. අතේ තියාගෙනම හිටියා ඒක. ওই විදිහට තමයි ඉතින් එදා දවසේ දෝනිගේ මගේ දවස ඉවරුනේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.